ඉතින් අයිබෝන් ඉතින් පිළිගන්න ඉතින් හෙට ඉතින්නේ ශ්‍රී ලංකාව ඇරලන්ද අතර විශ්ච ලෝ කුසලාන්නේ පලනි තරගේ තියෙනවා ඉතින් අපිුණාද මේ තරගේ දිනන්න කරන්න ඕනති හොඳ මේ කොලා මොකක්ද මේ තරගෙන් සෙල්ලං කරන්න ඉතින් හොඳම ඉතින් අපි ගැන කතා කරන අප යමු දැන් වීඩියෝ කර ඉතින් විශේෂම පලවිනි අපේ කාල්ගුණය ගැන කතාකරොත් ඉතින් කාල්ගුණ ඉතාමත් හොඳ හොඳ තත්වයක තියෙන ඉතින් මේ තරන්ගේට සෙල්සේ සංශක 27 අතර ප්‍රමාණය ගෘෂ්ණත්ත තියෙන ඉතින් පෑට කිලෝමිට 10 16 දක්වා දකුණු දිසාවට සුළම් ප්‍රවාහයක් තියෙනවා. ඉතින් 10% විතර තමයි වර්ෂාවට අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේම ඩියු පොයින්ට් එකේ තුෂාරාංකය සැලකුවොත් ඒක තියෙන්නේ 20 23 අතර පරාසයෙන්දා පින්නේ කිසිම බාධාවක් නැහැ මේ තරඟයට. ඉතින් මේ තරඟයට කාලගුණයෙන් කිසිම බාධාවක් නැහැ. ඉතින් විශ්ණත්වය 27 22 අතර පරාසයක තියෙනවා. වර්ෂාව ලැබින්න සම්භාවිතාව 10%. ඒ වගේම ඩියු පොයින්ට් එක කියන්නේ තුෂාරාංකය සෙල්සියස් 23 25 අතර පරතරයක තියෙනවා. පැයට කිලෝමීටර් 16 සිට පැයට කිලෝමීටර් 10 දක්වා දකුණු දිශාවට වෙච්ච සුළං ප්‍රවාහයක් තියෙනවා. ඉතින් මේක හොඳ කාලගුණ තත්ත්වයක්. ක්‍රීඩා රුචිත කාලගුණයක් තියෙනවා. ඉතින් මේ තරඟයට කාලගුණින් කිසිම බාධාවක් නැහැ. ඉතින් අපි ඒ වගේම බලමු අපි ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරඟ ඉතිහාසය පිළිබඳ බලමින් ශ්‍රී ලංකාව අයර්ලන්තය අවස්ථා 3කදී 20 තරඟවලදී හමු වී තිබෙන අවස්ථා 3ක්ම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථා තුනම ලෝක කුසලාන අවස්ථාවලදී තමයි ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය හම්බෙලා තියෙන්නේ. ඒ වගේම අපි RPM දාස ක්‍රීඩාංගන ඉතිහාසයේදී හැබැයි ශ්‍රී ලංකාව සෙල්ලම් කරපු තරඟ 32කින් මටක් විතරයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒක 25% ජයග්‍රහණ ප්‍රතිශතයක් විතරයි අපිට තියෙන්නේ. ඉතුරු 100% පරාජයලා තියෙන. ඉතින් හෝම් ග්‍රවුන්ඩ් එක ඉතින් තියෙන අඩුම දිනේ ප්‍රතිශතයක් සහිත ග්‍රවුන්ඩ් එක තමයි RPM දාස ක්‍රීඩාංගනය කියන්නේ. ඔව් අපි ඊළඟට බලමු කණ්ඩායම ක්‍රීඩා කරන්න පුළුවන් හොඳම 11 විනිං 11 එක කොයි වගේ වේද කියලා. විශේෂයෙන් කුසාජනිත ආබාධයක් සුවීමෙන් තමයි වෙලා ඉන්නේ. ඉතින් අපි යාට හොඳ අවස්ථාවක් වෙන මේක යවත් හදා බලන්න හොඳම තරගය තමයි අයර්ලන්ත තරගය. අපි ඉතින් හොඳම 11 එක දිහා බැලුවොත් පැතුම් නිස්සංකෝපන් ගහේ කමිල් මිෂාරත් ඉන්න අංක 3 සඳහා කුසාජනිත පෙරේරා ඊළඟට පවන් රත්නායක දශම ශානක අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ගොඩක් හොඳයි. ඔව් ස්පින් එකට සෙල්ලම් කරන්න බෑ කීගේ පස්සට ගිහිල්ලා හරියන්නේ නෝ නායකයා අවශ්‍ය වගකීමක් කරන් බෙදන් සෙල්ලම් කරන්න ඕනේ. ශානක සාමාන්‍යයෙන් ගොඩක් ඉෆෙක්ටිව් වෙන්න සාමාන්‍යයෙන් මේ වගේ පස් වෙන තැන හොඳට આવොත් නම් හොඳට සෙල්ලම් කරලා පන්දු ටිකක් යන පන්දු 10 14ක් 5ක් 6ක් 7ක් විතර යන උට සාමාන්‍යයෙන් හොඳට සෙටල් වෙන්න ක්‍රීඩාංගනේ. ඊට පස්සේ අංක 6 තැනට දාන්න අපි හිතලා තියෙන මේ කන්ඩිෂන් එකට වැදගත් වෙන්නේ කුසල් මෙන්ඩිස් අංක 6ට. මොකද ඔට හොඳ ස්පින් එක හැන්ඩල් කරන්න පුළුවන්. ඒ වගේම ඔහු හිටියොත් අපි ලෝ මිඩ් ලෝඩ් එක තවත් ශක්තිමත් වෙයි. ඊළඟට අංක 7 ජනිත් ලියනගේ හොඳයි. ජනිත් ලියනගේ ඊටමත් හොඳ කාර්යභාරයක් කරලා තියෙනවා මේ පසුගිය අවුරුදු කිහිපෙම. ඊළඟට ඉතින් අනිදු හසරංග දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත ශාමින්ද සහ මතීෂ පතිරණ තමයි මගේ 11 එකේ ඉන්නේ. ඉතින් මහේෂ් තීක්ෂණ මේක නෑ. ඔහු ඉතින් අතීතයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතින් ලෝක කුසලාන තුඩු හොඳ පෙරේරකාර කණ්ඩායමක් වුණාකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන ක්‍රීඩකයන්ගේ තැන ස්ථාපිතවීම සහ ලෝක කුසලානයක් කියන ක්‍රීඩකයන්ට ලැබෙන හොඳම අවස්ථාවක්. ඉතින් ඔහු වෙනස්ම ජවයකින් තමයි තරඟාවට සෙල්ලම් කරන්න. ඉතින් අපි බලමු මේ තරඟාවලියත් එහෙම වෙන ක්ලබ් එකකම සමස්ත ලෝක කුසලාන තරඟ 20 ලෝක කුසලාන තරඟාවලියේ තරඟ දිහා බැලුවොත් ශ්‍රී ලංකාව තමයි 20 ලෝක කුසලාන වැඩිම තරඟ ගානක් සෙල්ලම් කරපු රට වෙන්නේ. ඒ අතරේ දෙවන වැඩිම ජයග්‍රහණය ලැබලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. පළවෙනි ස්ථානයේ ඉන්දියාව. නමුත් 2015 පස්සේ මේ තත්ත්වය තනිකර වෙනස් වෙලා තියෙනවා. 2015 පස්සේ අපි ප්‍රධාන රටවල් වලට දෙවෙනි රටවල් වලදී සාමාන්‍ය අපි ජයග්‍රහණය කරලා තියෙන අඩුම කණ්ඩායම තමයි අපි ප්‍රධාන ටෙස්ට් රටවල් වලට සාපේක්ෂව. ප්‍රධාන වශයෙන් මේ තරගයේ ජයග්‍රහණය කරන්න අපි ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් වැඩි ලකුණු ප්‍රමාණයක් ස්කෝර් බෝඩ් එකට දාන්න. එහෙම වුණොත් තමයි අපිට තරගයට අවතීර්ණ වෙලා හොඳ තරගයක් දෙන්න පුළුවන් පන්දු යවන්නන්ට. ඒ වගේ පිටිකරුවෝ දිහා බැලුවොත් පැතුම් නිස්සංක දැන් ඔහු ස්ට්‍රයික් රේට් එක වැඩි කරගෙන තියෙනවා. 140ක් විතර පමණ ඔහුගේ ස්ට්‍රයික් රේට් එක හදාගෙන තියෙනවා. ඔහුගේ ලකුණු ලබා ගත්තට අපිට ඕනේ ඔහුගේ ලකුණු වේගයෙන් ලබා ගන්න වගේම ලකුණු 50 60 තත්ත්වයට ලකුණු අරන් යන එක තමයි. ඉතින් ඔහු ඒ වගේ දෙයක් කරොත් විශේෂයෙන් අපේ කණ්ඩායමේ මැද පෙළ දුර්වලතාව තමයි මෑත කාලේදී වැඩිපුරම අපි දැක්කේ. අපි කුසාජනිත් පෙරේරාගෙන් බලාපොරොත්තු වෙන පන්දු වර 15,000ක් විතර ඉන්න එක. ඉතින් කුසාජනිත් එක පැත්තේ ඉන්නවා කියන ලකුණු අනිවාර්යෙන් කරගෙන යන්නේ කියන එක. මොකද ඔහු සාමාන්‍ය වැඩිපුර වේගයෙන් ලකුණු ලබා ගන්න ක්‍රීඩකයෙක්. ඒ වගේම 20 ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිටිකරන ලකුණු 500 සීමාවට එන පැතුම් සංකට තව ලකුණු 15ක් විතරයි අවශ්‍ය. ඉතින් ඔහු ලකුණු 485ක් ලබන තියෙන 20 ලෝක කුසලාන තරඟවලදී. පැතුම් සහ චරිත තමයි 20 ලෝක කුසලාන දැන්ට ක්‍රීඩා කරන තරඟ ක්‍රීඩකයන්ගේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ. කියන්නේ උන් දෙදෙනා හොඳට ලෝක කුසලාන තරඟ සෙල්ලම් කරලා තියෙන චරිත සලංක නැවත සුබුරුත්වෙන් පැමිණීම කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික විතරයි කියන්න. ඉතින් අපි තවත් ඉදිරි වීඩියෝ වලින් හමු. අපි ඉදිරියටත් මේ තරඟ එපිසෝඩ් එක කතා කරමු. ඉතින් අපි අදට කියලා